වෙන්න. Hi. Hi. අපි කියලා දෙනවා අපේ කටේ තියෙන දත් ටික මොනවද කියලා. ඊට පස්සේ අපේ කොහොමද දත් පොහොර ඇති වෙන්නේ කියලා. සුදු ලපයක් ඇවිල්ලා දුමුළු අපයක් ඇවිල්ලා දත හොඳටම නරක් වෙනකන් කියලා දෙනවා. මෙතන ඉන්නාට අපි ඒක වළක්ව ගන්න හැටි අපිට බලන්න පුළුවන්. හරි. මේ තියෙන අපේ දතක හරස් කඩ. මුලින්ම තියෙන එනමලේ දන්තිනිය පල්ප කුහරේ. මේ තියෙන්නේ මුල ඉඳලම කොහොමද මේ පල්ප කුහරේ වෙනකන් දත නරක් වීම සිද්ධ වෙන්නේ කියලා. අපි බලමු දැන් මේ කුහරේ කළු කුහරේ දක්වා ආපු දත් කුහර වළක්ව ගන්න ප්‍රධාන හේතුවක් තමයි අපි ගන්න කෑම. ඉතින් කෑම එක එක වර්ග වලට තියෙනවා. ඒක ට්‍රොපික් ලයිට් සිස්ටම් එකට තමයි අපි හදලා තියෙන්නේ මෙතන. ඒ කියන්නේ අඩු සීනි, වැඩි සීනි, මධ්‍යම සීනි දෙක තමයි තියෙන්නේ. ඔයාලට මෙතනින් බලන්න පුළුවන් අපි ගන්න කෑම වල කොහොමද මේ රතු පාටද, කහ පාටද, කොළ පාටද තියෙන්නේ කියලා. එතකොට අඩු සීනි තියෙන්නේ මේ කොළ පාට, මධ්‍යම සීනි කහ පාට, වැඩි සීනි රතු පාට. ඔයාලට මෙතනින් කෑම තෝරලා බලන්න පුළුවන් මේ කෑම කොයි විදිහට තියෙන්නේ කියලා. පොඩි විස්තර. අපි මෙතනදී බලන්නේ මුලින්ම ප්‍රිවෙන්ටිව් ට්‍රීට්මන්ට්. ඒ කියන්නේ අපි දත් කුහර හැදෙන්න කලින් අපිට මොනවද කරගන්න පුළුවන් ට්‍රීට්මන්ට්. මුලින්ම අපිට ෆ්ලෝරයිඩ් වාර්නිෂ් කරගන්න පුළුවන්. ඒ වගේම විෂල් සීරම්. ඒ වගේම තමයි අපි අනිවාර්යයෙන්ම උදේටයි රැටයි දවසට දෙපාරක් දත් බඳින එක අමතක කරන්න. මෙතනින් අපි ඒ වගේම පෙන්නනවා බ්‍රෂස් වර්ග මොනවද අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ හැමදේම මෙතනින් අපි කියලා දෙනවා. හරි. අපේ ස්ටෝල් එකට එන ඔයාලට ලස්සන ෆොටෝ එකක් ගන්න පුළුවන් මෙන්න මේ ෆොටෝ බූත් එකේ. ඒ වගේම තමයි අපි ඊට පස්සේ අපි මෙන්න මේ සෙල්ෆ් ඕරල් එක්සැමිනේෂන් එක ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. ඒ කියන්නේ ස්වයංමුඛ පරීක්ෂාව. එතකොට අපි මෙතනදී මේ ස්වයංමුඛ පරීක්ෂාව කරන පියවරවල් ඔයාලට හඳුන්වා දෙනවා. ඒත් එක්කම ඔයාලට පුළුවන් ඔයාලගේ සෙල්ෆ් ඕරල් එක්සැමිනේෂන් එක නැත්නම් ස්වයංමුඛ පරීක්ෂාව මෙතනදී සිද්ධ කරගන්න. ඊට පස්සේ අපි හදලා තියෙනවා ලස්සන ඩෙන්ටල් චෙයා එකක්. මෙන්න මේ ඩෙන්ටල් චෙයා එකෙන් අපි බලාපොරොත්තු වෙනවා අපි ළඟට එන පොඩි බබාලාගේ ඩෙන්ටල් චෙයා එකට තියෙන ඒ වගේම ඩෙන්ටල් ට්‍රීට්මන්ට් වලට තියෙන බය නැති කරගන්න. ඒ වගේම අපි හදලා තියෙනවා මෙතන ලස්සන මූවල්ලේ එයාගේ ලස්සනට අපි මේ ඩෙන්ටල් ඉන්ස්ට්‍රුමන්ට්ස් අපේ මිරර් එකයි ප්‍රෝබ් එකයි හදලා තියෙනවා. මෙතනින් අපිට කියලා දෙනවා අපේ දත්වලට හිතකර කෑම මොනවද, අහිතකර කෑම මොනවද කියලා. ඒක අපිට මේ විදිහට අරගෙන අලගන්න පුළුවන්. එතකොට ඇලවිලා තියෙනවා අපේ හිතකර කෑම මොනවද කියලා. ඒ වගේම අහිතකර කෑම ගත්තදී මේ විදිහට ඇලවෙන්නේ නැහැ. ඒක වැටලා යනවා. ඒ වගේම අපි මෙතන වාට පුංචි ගේම් එකක් ලෑස්ති කරලා තියෙනවා. අපි මේ ස්ප්‍රින්ග් වීල් එක අපිට කවලා අපිට එක ප්‍රශ්නයක් තෝරගන්න පුළුවන්. ඒකේ අපේ වයසට අදාළ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඔයාලට මේකට ඇවිල්ලා සෙල්ලම් කරලා යන්න පුළුවන්. ඉතින් ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න නැති, අලුත් දේවල් දැනගන්න නැති, පාඩම් දෙන මොළත් වෙන්නේ නැති. ඉතින් ඔයාලට